අද කතා කරන මාතෘකාව ගොඩක් වැදගත් එකක්. කෑමට පෙර භාවිතා කරන ඩ්‍රින්ක්ස්. ඒ කියන්නේ කෑමට පෙර පාවිච්චි කරන පානයන් මොනවද කියලා. මේ ඩ්‍රින්ක්ස් වලින් වෙන්නේ කෑම රුචිය වැඩි කරන එක. ඒ කියන්නේ බඩගින්න වැඩි කරනවා. ඒ වගේම ඔයාලට කෑමට කලින් මේ ඩ්‍රින්ක් එක ගත්තහම කෑම ගොඩක් කන්න පුළුවන් ප්‍රතිශතය වැඩි. ඒක නිසා මේ වගේ ඩ්‍රින්ක්ස් බාර් එකේදී අපි ටෙක්නික්ස් විදිහට යූස් කරනවා සාමාන්‍යයෙන් සෙලින් වැඩි කරගන්න විකුණුම් ප්‍රතිශතය වැඩි කරගන්න මේ වගේ ඩ්‍රින්ක්ස් අපි යූස් කරනවා කෑම ගන්න කලින් සාමාන්‍යයෙන් ගෙස් කෙනෙක්ට හරි ඕනම කෙනෙකුට. එතකොට මොනවද ඒ ඩ්‍රින්ක්ස්? ඒවට කියන්නේ ඇපරටිව් කියලා. ඇපරටිව් බිෆෝර් මීල් ඩ්‍රින්ක්ස්. එතකොට ඒවා කැටගරි වෙනවා සාමාන්‍යයෙන් bitters, vermouth, sherry, dry sherry, champagne, sparkling wine, ඒ වගේම gin tonic. මේ වගේ මම ඔයාලට වීඩියෝ එකක් දාලා තියන්නම් ක්ලිප් එකක්. ඒ ක්ලිප් එක බලන්න. ඒකේ මම ඔයාලට දාලා තියෙනවා මොනවද bitters වලට අපි යූස් කරන්නේ සාමාන්‍යයෙන් Campari, April වගේ ඒවා. ඒ වගේම vermouth වලට අපි යූස් කරනවා Martini, Mancino, ඒ වගේම Carpano, Lillet Blanc, ඒ වගේම bitters වල තව තියෙනවා Suze. ඒ වගේ bottles අපි යූස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ drinks neat ගන්න. මේ drinks එක සාමාන්‍යයෙන් soda එක හරි වතුර එක හරි තමයි යූස් කරන්නේ. ice එකක් යූස් කරනවා. neat යූස් කරන්නේ බොහොම කලාතුරකින්. එතකොට ඔයාලගේ කැම රුචිය වැඩි කරගන්න පාවිච්චි කරන drinks before meal drinks මේ වගේ ඔයාලට මම වීඩියෝ එකේ සඳහන් කරලා තියෙන විදිහට තියෙන්නේ. ඒ වගේම champagne වල පොඩි කතාවක් තියෙනවා. champagne celebration වලට යූස් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පාටි එකක් තියෙනකොට champagne අපි යූස් කරනවා. sparkling අපි wine අපි යූස් කරනවා. ඒක ගොඩක් දුරට අතීතයේ ඉඳන් පැවතගෙන එන්නේ. අමුත්තන්ට සංග්‍රහ කරන්න යනකොට එයාලගේ පළවෙනිට මෙන්න වෙල්කම් ඩ්‍රින්ක් එක අපි ස්පාර්ක්ලින් වයින් එකක් දීලා පිළිගත්තොත් එයාලගේ බඩගින්න තවත් වැඩි වෙනවා. එතකොට එයාලට අපිට හොඳට සංග්‍රහ කරන්න පුළුවන් වෙන්න තමයි රජවරුන්ගේ කාලේ ඉඳන් මේ ප්‍රීතිය පැවැත්වගෙන එන්නේ. ඒ විදිහට ඔයාලා පොඩි පොඩි ටෙක්නික්ස් ඉගෙන ගන්න ඕනේ බාර් එකේ වැඩ කරනකොට. මම අද vermouth ගැන කතා කරේ, aperitif ගැන කතා කරේ. එතකොට ඊයේ මගෙන් එක්කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බා ඊයේ දාපු වීඩියෝ එකට ජින් මාටිනි මම කොක්ටේල් එක හදන වීඩියෝ ගැන වීඩියෝ එක දැම්මේ. හැබැයි එයා ප්‍රශ්න කරලා තිබ්බා මීඩියම්ද ඩ්‍රයිද කියලා ඉවරලා vermouth